ඊයේ ඔයාලා දකින්නේ නැති ජනාධිපති අනුර වතුකරේ ජනතාව හමු වෙන්න ගියා. මේ සිද්ධිය විශේෂ වෙන්න හේතුව තමයි මීට කලින් ලංකාවේ ජනාධිපති විදිහට පත් වුණ අය මේ විදිහට ඒ මිනිස්සුන්ට මෙච්චර සමීප නොවුන නිසා. විදේශ විනිමය ගේන්න ලොකු මහන්සියක් ගන්න පිරිසක් වුණාට අපේ රටේ අවුරුදු ගාණක් තිස්සේ අසාධාරණයට ලක් වුණ, තාඩන පීඩන වලට පත් වුණ, කොච්චර මහන්සියලා වැඩ කළත් ඉන්න හරියට ගෙදරක් නැති, වැසිකිළියක්වත් හරියට නැති, ලයින් කාමරවල ජීවත් වෙන ගමන් බඩගින්නට රොටි ප්‍රදාන කෑම කරගත්ත පිරිසක් තමයි මේ වතුකරේ ජනතාව කියලා කියන්නේ. විරාජනී තෙනකෝන් ලියපු කැමේලියා පොත කියවපු කෙනෙක්ට තේරෙනවා ඒ මිනිසුන්ගේ ජීවිත කතාව. ඒ වගේම වතුකරේ ළමයි කොළඹ බංගලාවල වැඩට ගේන එකත් ජාවාරමක් වෙලා තිබුණා. ඒ නිසා වතුකම්කරුවෝ කියන්නේ කොච්චර වැඩ කළත් ජීවිතේ දුකම විතරක් අත්විඳපු මිනිස්සු. ඒ නිසා මේ ජීවිතවලට සතුටක් සාධාරණයක් දැන් හරි ලැබෙන එක ගැන ඇත්තටම සතුටුයි. ඉතින් කාලයක් තිස්සේ තිබුණ සටන් පාටයක් තමයි මේ වතුකම්කරු වැටුප් වැඩි කරන්න කියන එක. අනුර දිසානායක බලයට ආව ගමන් කළේ අයවැය යෝජනාවක් විදිහට මේ වැටුප් වැඩි කිරීම කරන එක. වතුකරේ ජනතාවගෙන් පත් වුණ තොණ්ඩමන් දිගම්බරම් වඩුවෙල් සුරේෂ් වගේ වතුකරේ නායකයෝ කියලා කියා ගන්න අයත් කළේ මේ මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා බලයට ඇවිල්ලා එයාලගේ මඩිය තර කරගන්න ගමන් රනිල් රාජපක්ෂලාට කැම්පේන් කරපු එක වගේම මේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනව වෙනුවට වතුකරයට කුඩු කසිප්පු බෙදපු එක. වතු අයිතිකාරයනුත් පහුගිය ආණ්ඩුවලට බලපෑම් කළා පඩි වැඩි කළොත් එයාලා තේ කර්මාන්තයෙන් ඉවත් වෙනවා කියලා. ඒ නිසා පහුගිය ආණ්ඩුව මේ ප්‍රශ්න වලට මැදිහත් උනේ නැහැ. ඒත් මේ ආණ්ඩුව ඒ බලපෑම් වලට යටත් වෙන්නේ නැතුව ඒ පඩි වැඩි කරන්නත් ඒ මිනිස්සුන්ට ලයින් කාමර වෙනුවට නිවාස හදලා දෙන්නත් කටයුතු කළා විතරක් නෙමෙයි. ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොමිලේ පොත් සපත්තු ඒ වගේම තව අමතර දීමනා දෙන්නත් කටයුතු කළා. ළමයිට සපත්තු ස්කූල් බෑග් බඩු ඔක්කොම හම්බුණා. අවුරුදු 3ක් මගේ ළමයි ඉස්කෝලේ යනවා. ඒම දේම ලැබුණා. පඩි වැඩි කරපුවම ගොඩාක්ම සතුටුයි. අනෙක් දේ තමයි මීට කලින් මම දැකලා නැහැ කිසිම නායකයෙක් විශේෂයෙන් ජනාධිපති කෙනෙක් මේ විදිහට වතුකරේ මිනිස්සු අතරට ගිහිල්ලා ඒ මිනිස්සු එක්ක හමු වෙලා මේ වගේ සමීප වෙලා කතා කරනවා. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මහ පොළොවේ ජීවත් වෙන නායකයෙක්. ඊයේ මේ ගමන දැක්කම හිතුණා අපි බලාපොරොත්තු වුණ දේ යථාර්ථයක් වෙලා කියලා. ගොඩාක් වැඩි කරා පඩිය පිට. ගොඩාක් ස්තුතියි. අකුල් ළමයිට උදව් කරා. එමෝටම උදව් කරලා තියෙනවා මට. ආපේක ඒ තරම් සතුටක් නෑ ඉතින්. අපි වතු කම්පාව වෙල මෙච්චර කවුරු බලලා නැහැ. අපි සෑරවිලා අපිව බලනවනේ. දැන් සෑර අපි එක්කෙනෙක් වගේ අපි හරි සතුටු වෙනවා සෑර. අපි ඔයගොල්ලෝ නාව පස්සේ. கையெல்லாம் பார்க்குறாரு. கோடி நன்றிகள் சார். கோடி நன்றி. ரொம்ப நன்றிங்க சார். බුදුසසන ඉතින් කොහොමද වැඩේ? හොඳින් කරගෙන යනවා සර්. අපි 1750ක් ඉල්ලලා උද්ඝෝෂණය කරා. දෙතුන් පාරම උද්ඝෝෂණය කළත් අපිට ඒ ගාන හම්බුන්නේ නැහැ. ඒ වුණාට ඔබතුමා ජනාධිපති වුණාට පස්සේ අපි ඉල්ලපු ගාන අපිට හම්බ වුණා. ඒ හින්දා අපි ගොඩාක් සතුටු වෙනවා. ස්තුති කරනවා. නන්රිங்க. සමතිරුමනි කරුණාවෙන් ආදරෙන් පිළිගන්නවා. අපි මට කලවත්තට ආවට පඩි වැඩි කරපු එක ගැන ගොඩක් සතුටුයි. ඒකට හොඳ අත්ප්‍රසන්නක් දෙන්න. ළමයිට කිව්වා මේව දෙන්න. ළමයිට සපත්තු ස්කූල් බෑග් බඩු ඔක්කොම හම්බුණා. අවුරුදු 3ක් මගේ ළමයි ඉස්කෝලේ යනවා. ඒම දේම ලැබුණා. පඩි වැඩි කරපුවම ගොඩාක්ම සතුටුයි. අපි ගොඩාක් ඒ නිසා සර් ගොඩාක් ස්තුතියි. ඕගොල්ලෝ සතුටින් ඉන්න ඕන සර්.